තෙරුවන් සරණයි හැම දිනාටම. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මෙහෙණින් වහන්සේ, සදහැවත් පින්වත්නි, ලංකාවට මහ ජනතාවට සම්බුද්ධ ශාසනයට යම් යම් විපත් පැමිණෙන අවස්ථාවන්හිදී ඒවා යම් ප්‍රමාණයකින් හෝ මැඩ පැවැත්වීමේ අදිෂ්ඨානයේ ඇතිව සජ්ජන සමාජ සංවර්ධන පදනම විසින් විටින් විට අපි ආධ්‍යාත්මික සත්‍යක්‍රියාවන් සංවිධානය කරලා ඔබ සියලු දෙනාමත් සම්බන්ධ කරගෙන ක්‍රියා කරන බව ඔබ කවුරුත් මේ වන විටත් දන්නවා. ඒ වයින් සාර්ථක ප්‍රතිඵල ඒ අවස්ථාවන්හි ලැබුණු බවත් ඔබ අප සියලු දෙනාම අත්දැකීම් තුළින් දන්නවා. ඉතින් මේ කාල වකවානුව තුලත් ලංකාවට විවිධ ස්වභාවික විපත් බහුලව මතුවෙන කාලයක් කියන බව පසුගිය දිනවල අපි හොඳින්ම අත්දුටුවා. ඉතින් ඒ නිසා අපි නැවතත් සත්‍යක්‍රියාවක් සැලසුම් කරලා තියෙනවා. ජනවාරි මාසේ 2 වෙනි සිකුරාදා රාත්‍රී 8:50ට. එතකොට ඒ වෙලාවට ඔබ සෑම දෙනාම කොතැනක හිටියත්, ලංකාවේ හෝ විදේශ රටක හිටියත්, විදේශ රටක ඉන්නවා නම් ලංකාවේ වේලාව අනුව කාල වේලාව ගණනය කරලා ඒ નિયમિત වේලාව සකස ගන්නට ඕන. ඒතර කොතනක සිටියත් ඒ નિયમિત වේලාවට ගතසිත සැහැල්ලු කරගෙන තමන්ගේ ජීවිතේ තමන්ට සිහි කළ හැකි සත්‍යවාදී කරුණු, යම් අකුසලයකින් වැළකුණු අවස්ථා, නිවැරදි අදහසින් යුක්තව හොඳ කුසලයක් සිදු කළ අවස්ථා, යම් ප්‍රතිපදාවක්, යම් කාල පරිච්ඡේදයක් ආරක්ෂා කළා නම් අවංකව ඒවා නැවත නැවත සිහි කරගෙන, ඒ වෙලාවට එකවරම සිහි කරන්නට බැරි නිසා කල් වේලා ඇතිව ඒවා පිළිබඳව කල්පනා කරලා සිහි කරගෙන ජනවාරි මාසේ 2 වෙනි සිකුරාදා රාත්‍රී 8:50 වෙනකොට කොතනක හෝ සිටිමින් ගතසිත සැහැල්ලු කරගෙන ඒ තමන්ට අවංකව සිහි කළ හැකි කාරණා එකින් එක සිහිපත් කරලා මේ කරුණු සත්‍යයි, ඒ සත්‍ය බලයෙන්, ඒ කුසල බලයෙන් ලක්ධරණී තලයට සම්බුද්ධ ශාසනයට අභ්‍යන්තරයෙන් හා බාහිරින් පැමිණෙන උවදුරු දුරු වේවා, ස්වභාවික විපත් දුරු වෙලා සියලු දෙනාගේ ජීවිත සුරක්ෂිත වේවා කියන අදිෂ්ඨානය විනාඩි 5ක් පමණ සිද්ධ කරන්නට අවශ්‍ය වෙයි. අපි දන්නවා ලංකාවට විවිධ පැතිවලින් සමාජික වශයෙන්, ආගමික වශයෙන්, සංස්කෘතික වශයෙන්, දේශපාලන වශයෙන් විවිධ පැතිවලින් උවදුරු පැමිණෙන්නට අවස්ථා තියෙනවා. අභ්‍යන්තරයෙන් බාහිරින් ඒ සියලු උවදුරු සමනය වෙලා ලක් දෙරණත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත කර ගැනීමේ අදිෂ්ඨානය සහ විශේෂයෙන් ස්වභාවික විපත් වලින් මහ ජනතාවත් ලක් දෙරණත් ආරක්ෂා කර ගැනීම කියන අරමුණ ඇතිවයි මේ සත්‍යක්‍රියාව සිදු කරන්නේ. ඔබ සියලු දෙනා දන්න කියන ස්වාමින් වහන්සේලාට, ඒ වගේම මිතුරන්ට මේ පණිවිඩය යොමු කරලා හැකිතාක් සියලු දෙනාම එකම වෙලාවක එකම අරමුණින් මේ සත්‍යක්‍රියාවට සම්බන්ධ වෙන්න. මේ වෙලාවට තම තමන්ගේ පෞද්ගලික අරමුණු සිහි කරන්නට එපා. මොකද එහෙම වුණොත් මේ ප්‍රධාන කාර්යයටත් ඒක බාධාවක් වෙනවා. ඒක තමන්ගේ ප්‍රාර්ථනාවටත් බාධාවක් වෙනවා. ඒ නිසා සියලුම දෙනා නිවැරදි අදහසින් යුක්තව තමන්ගේ ප්‍රතිපදාව සත්‍යවාදීව සිහි කරලා මේ පොදු අදිෂ්ඨානය සිදු කරමින් ලක් දෙරණත් සම්බුද්ධ ශාසනයත් මහ ජනතාවත් සුරක්ෂිත කරගන්නට මෙත් සිතින් ක්‍රියාත්මක වෙන හැටියට හැම දිනාටම මෛත්‍රී පූර්වකව ආරාධනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.